උදේට කොහොමත් ආහාර පාන පිසිනවනේ. කෑම හදනවනේ. අපිට බැරිද පින්නතුනේ පොඩි පීරිසියක් අරගෙන සම්බෝලයි බතුයි හරි කමක් නැහැ. තථාගතයන් වහන්සේට බත් හැඳි භාගයක් විතර දාලා දාන ටිකක් පූජා කරගන්න. ඔකට විනාඩියක් යයි. අයමුතුෙන් ගාත කියන්න ඕනද? ඔකට විනාඩියක් යයි. මෙන්න මේ තමන් වෙනුවෙන් කරගන්න දේවල්. ඕක පූජා කරලා ගෙදරින් එළියට බහිමු. කොච්චර පිං සිද්ධ වෙනවද මගේ බුදුහාමුදුරන්ට දාන ටික පූජා කරා කියන්නේ. දවල්ට අවශ්‍ය වෙන්නේ නැහැ. මිනිස්සු හරි කාර්ය බහුලයිනේ. කාර්ය බහුලයි. හැන්දෑවට බැරිද අපිට බුදුහාමුදුරන්ට ගිලම්පසට කහට කෝප්පයක් තියාගන්න? අපූර්වට කරන්න පුළුවන්. මේවා කරන්න ඕන පින්නතුනි අපේ දරුවොත් එක්ක. දරුවොත් එක්ක මේවා කරනකොට දරුවෝ අකුසලයට නොමගට නරක පැත්තට තමන්ගේ ජීවිතය හැඩ ගස්ව ගන්න එක නවතිනවා.